physical tuition. ඔය ටියුෂන් ෆීල්ඩ් එක පුතේ මට එපා වෙන්න බලපෑව හේතු කීපයක්. පළවෙනි එක මට ගුරුවරයෙක් වුණාම ළමයෙක්ට ආදර්ශයක් වෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. හරි. ළමයෙක් ගුරුවරයෙක් වුණාම පුතේ ළමයෙක්ට මාර විදිහට ආදර්ශමත් වෙන්න ඕනේ. අනිවාර්යෙන් ගුරුවරයා ළමයාට මාර විදිහට ආදර්ශමත් වෙන්න ඕනේ. දැන් මේ දින මගේ ඉපදිච්ච රට. නිකන් හිතන්න මේ තියෙනකොට අපි ඉපදිච්ච රට නෙමෙයි. දැන් මම නම් සාමාන්‍ය පුතේ මම ඇත්තටම ටොෆියක් කෑවත් මම ටොෆි කොලේ සෞඛ්‍ය දාගෙන ඇවිල්ලා ගෙදර තමා දානවා. මම කවදාවත් පැයක් ගන්නවල දානවා. ඒක මගේ පුරුද්දක් මචං. පළවෙනි දේ තමයි එපා වෙච්ච ප්‍රධාන හේතුව පුතේ ටියුෂන් එකක් නැහැ පෝස්ටර් නැතුව. පාරේ යන්න බෑ පොලිතීන් වල දාලා පාරේ හැම තැනම ගහලා පුතේ මම අද වෙනකම් පෝස්ටර් ගහලා නැහැ මචං. හරි. හැම තැනම මේ අක්කු ගුරුවරු මචං. හරි ගුරුවරු ගිය මම ඒක මාර සූදුවක් දැන්. ඔය සූදුව රඳා පැවතීමේ පළවෙනි එක තමයි පෝස්ටර් භාවිතය. මම ඇත්තටම කැමති දෙයක්. පෝස්ටර් නැති වෙන්න ඕනේ. මාර ලස්සනයි බං. අවුම ඉඳන් ගම ඉඳන් මේ මම ඉන්න පැත්ත ගම හැම තැනම ලයිට් කනවල පෝස්ටර්. උඩ ගහලා අරේ ගහලා දැක්ක හැම තැනම පෝස්ටර්. හරි. අට්ටම අප්පිරියයි බං. පට්ටම අප්පිරිය. පළවෙනියටම අප්පිරිය වෙන්න හේතුව තමයි ඕක උනේ. ඇත්තම කතාව ඕක. පළවෙනි ඕක. පොලිතීන් වල දාලා පුතේ ඕවා මං හිතන්න කොයි තරම් අපි ඉපදිච්ච රට කැත වෙනවද? මට අද වෙනකම් පට්ට ආඩම්බරයක් තියෙන මා දෙනවා පෝස්ටරයක් ගහලා නැහැ. මම අද වෙනකම් පෝස්ටරයක් ගහලා නැහැ. මට මාර ආඩම්බරයි. ගුරුවරයෙක් මුලින්ම උගන්වන්නේ අම්මා තාත්තට ආදරය කරන විදිහ. ඊට පස්සේ කරන්න ඕනේ තමන්ගේ ඉපදිච්ච රටට ආදරය කරන එක. තමන්ගේ රට මචං තමන් ඉන්න රට අර විදිහට ජරා තීරණය කරනවා නම් කවදාවත් යන්න එපා ගුරුවරයෙක්. පළවෙනිම දේ. හරි මම දන්නේ නැහැ මේ මතේ කවුද ඉන්න ගුරුවරු කියලා. මම එකම එක වතාවක් බැනර් පාවිච්චි කළා. බැනර් එකක් මං ගැහුවා යකඩ වලින්ම. මම හැබැයි 10ක් විතර ගැහුවා. සමාවට සල්ලි ගෙවලා කාටවත් හානියකුත් නැහැ, කාටවත් පදයකුත් නැහැ. ලස්සන තැන්වල ගැහුවා. හරි එච්චරයි. සමාවටත් ගෙව්වා. උන්නේ නැහැ හැම තැනම අඩියක් තියන්න බෑ පෝස්ටර්. අඩියක් තියන්න බෑ පෝස්ටර්. දැන් තියෙන තත්ත්වය උඩ පුතේ පෝස්ටර් නැතුව දිනන්න බෑ කියනවා. ටියුෂන් කියන එක මට ඒක හැම ආයතනයක්ම කියලා දෙනවා. මම හැම ආයතනයක්ම රිජෙක්ට් කරා ඒක. මගේ තියෙන හොඳ දම මම එහෙම කියන හැම ආයතනම රිජෙක්ට් කරා. කමක් නැහැ. ළමයා කටවචිනේ හරියේ. පළවෙනි එක ෆිසිකල් ටියුෂන් වල එපා වෙන පළවෙනිම හේතුව මම මෙච්චර කාලයක් කරාට පෝස්ටර් අධික ලෙස පෝස්ටර් භාවිතයේ හේතුවෙන් පරිසරය තනිකර කැත කරනවා. වැදගත් දෙයක්වත් නැහැ. පොලිතීන් වල දාලා එතනින් වෙන හානිය ඊට පස්සේ ඒවා ගලවපුවම එතනින් වෙන හානිය ඒ පෝස්ටර් එක ගාවපුදේ ඒකේ පැල්ලම් වුණත් යන්නේ නැහැ තනකොට අර්ථයන් අසෝල් දෙක තිබ්බම බලන්නකො බං ක්‍රියායිනේ බං පිටරටක බලපංකො නිකන් කවදාවත් මේ වගේ ජරා ජීර්ණ වෙච්ච පරිසරයක් තියෙනවද කියලා මේ ටියුෂන් වල ඔයාම බලන්න මේ ටියුෂන් වල පිටරටක කවදාවත් මේ තරම් ජරා ජීර්ණ මේ තරම් තේ කියන්නේ කවදාවත් පුතේ පිටරටක ටියුෂන් ගුරුවරයෙක් පිටරටක ටියුෂන් ගුරුවරු ඉන්නවනම් නිකම් බලන්න කවදාවත් ඒ කට්ටිය පරිසරය කිසිම හානියක් කරන්නේ නැහැ. ඒ කට්ටිය පාඩුවේ ඒ කට්ටියගේ හැකියාව පාවිච්චි කරලා ඒ කට්ටිය ගාව තියෙන සමාජ මාධ්‍ය පාවිච්චි කරලා YouTube එක හරි Facebook එක හරි මොකක් හරි වීඩියෝ එකක් හරි හදලා පෝස්ට් එකක් හරි හදලා දාන්න. හැබැයි මේ අපෝ කරන්නේ මේ ලංකාවේ ටියුෂන් නම් පුතේ කතා කරන්න එපා මට නම් පට්ටම අප්පිරියයි එක පාරක යන්න බෑ.
මලම අපිරියයි. මට අදටත් ආඩම්බරයි මම මගේ තව ගුරුවරු ඇති දෙවෙනි එක රිසාල්ට්ස්. හරි රිසාල්ට්ස්. දැන් අපේ පැත්තේ එකෙකුත් ඉන්නවා. ඌ මචං උගේ දැන් අපේ සාමාන්‍ය පුතේ එළියට දෙන්නේ මේ අවුරුද්දේ ආපු රිසල්ට් ටික විතරයි අපි එළියට දෙන්න ඕනේ. ඒකනේ අපේ කල්චර් එක ඒකනේ මගේ හැකියාව. මේ අවුරුද්දේ ගත්ත රිසල්ට් එක විතරයි මං එළියට දෙන්න ඕනේ. ගිය අවුරුදු වල ඒවා දාලා මම රෑන්ක් එක ගිය අවුරුද්දේ බී කරා මම එලකිරි. එහෙම යකෝ ගිය අවුරුද්දේ රෑන්ක් එක බී කරා නම් මේ අවුරුද්දේ අයිලන්ඩ් රෑන්ක් දෙවන්න එපා. නැද්ද? ගිය අවුරුද්දේ රෑන්ක් එක ගැහුවා නම් මේ අවුරුද්දේ ගහන්න ඕනේ අයිලන්ඩ් රෑන්ක්. ටාගට් චේන්ජ් වෙන්න එපා. ගුරුරෙක් වුණාම මුන්ට ඇති ප්‍රතිඵලයකුත් නැහැ. මම නිකන් හිතන්න අපේ පැත්තේ ඉන්නවා හරක්. අපේ පැත්තේ ඉන්නවා හොඳ හරක් ටිකක්. හරි හොඳ ආයේ සුපිරි හොරු ටිකක් ඉන්නවා මචං අපේ පැත්තේ. පුදාට කියන්න සුපිරිම දේ තමයි පළවෙනිම දේ එකෙක් ඉන්නවා උගේ ජීවිත කාලෙම උඹ තිබ්බ ප්‍රතිඵල ටික ඔක්කොම උගේ ජීවිත කාලේ උගේ තිබ්බ ප්‍රතිඵල ටික ඔක්කොම උන් මචං එක පෝස්ට් එකකට දාලා බලන්න. අර උන්ට මේ පාර මං හිතන්නේ ඒ පොරද ඒ සර්ට ඒ ගුරුවරයාට මම හිතන්නේ පුතේ මේ ඒ අරක්කක් නැතුවේද මං හිතන්නේ. හරි ගිය පාර රෑන්ක් එක ගැව්වලු. හරි ගිය පාර රෑන්ක් එක ගහලා. හරි මේ පාර ඒ අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ ඊට පෙර අවුරුදු වලයි මේ අවුරුද්දේ ඔක්කොම එකතු කරලා මචං දාලා මාරම අම්මට සිරුගේ ජීවිත කාලෙම ප්‍රතිඵල ටික දාලා පොර හදලා ප්‍රතිඵල ලිස්ට් එකක්. පුතේ මටත් හදන්න පුළුවන් නේ අපිටත් හදන්න පුළුවන් නේ බං. දැන් ඒ වගේ ජරා දැනග මචං ඉන්න එක පට්ට අමාරුයි බං. ඒ වගේ ජරා ෆීල්ඩ් එකක් ඇතුලේ මේ වගේ ජරා විදියට ඉන්න මාර වේදන අමාරුයි. හරි පෝස්ටර් මම පාවිච්චි කරන්න කැමති නැහැ හේතුව මචං මං කැමති නෑ ඇත්තරම මං එන ආසයි. මං ජීවිතේ ආත්ම දේද මට පරිසරයේදී මාර විදිහට ආසයි. මට නම් පාරක යන්නත් මට ඇත්තට මං කැමැත්තකුත් නෑ. ඒකට හේතුව පුතේ හැම තැනම මට නම් දකිද්දිත් මලපයින්. දෙවෙනි එක තමයි තමන් ගුරුවරයෙක් නම් තමන්ට හැකියාවක් තියෙනවා නම් තමන් කරන්න ඕනේ මොකක්ද? තමන්ට ලැබෙන අවුරුදු වල තමන්ට තියෙන A ප්‍රමාණය B ප්‍රමාණය වැඩි කරගන්න. මම හැම වෙලාවෙම කියන පුතේ රෑන්ක් එකක් හැදෙන්නේ සබ්ජෙක්ට් දෙකකින්. මම කරන්නේ සමය නෙමෙයි. පුතේ අපේ රෑන්ක් එකක් හැදෙන්නේ සබ්ජෙක්ට් තුනක් එකතු වෙලා. අපේ රෑන්ක් එකක් හැදෙන්න මගේ පුතේ සබ්ජෙක්ට් තුනක් එකතු වෙලා. ඒකේ එක සබ්ජෙක්ට් එකක් කරන කෙනෙක් තමයි මම සබ්ජෙක්ට් තුනම කරන්නේ මම කරන්නේ සබ්ජෙක්ට් එකයි මචං. හැබැයි මගේ සබ්ජෙක්ට් එකේ මම ෆේල් වෙලා තියෙන උඹ ඒ ගුරුවරගේ පන්ති ගිහිල්ලා ෆේල් වෙච්ච උඹ හරි හැම තැනම මම ඒ ධම්මලා තියෙනවා. මම මේ බය නැතුව කියන්නේ මම ඒ ළමයි ඒ ධම්මලා තියෙනවා. ඒ ඔය කියන ගුරුවරගෙම පන්ති ගියපු මම ඒ ධම්මලා තියෙනවා. ඒගේ අවුරුදු ගණන් ගියපේ මාත 6කින් 7කින් මං ඒ ධම්මලා තියෙනවා. මං කවුද කියලාවත් මං කින්ද මන්ද මොකක් කියන්න යන්නේ නැහැ. හරිද? මට එතනින් එපා වුණා. මට ඇත්තම කතාව මට එපා වුණා. හරි. ඔන්ලයින් කියන එක මාර ලස්සන ෆීල් එකක් මම දැකපු. මගේ හැකියාව මට මාර ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ ළමයි ටිකක් ඉන්නවා. එන්නේ දක්ෂ ළමයි ටිකක්, ඇනිච්ච ළමයි ටිකක් මාර උනන්දුවෙන් වැඩ කරනවා. මම එහෙන ආසයි ඒක. හරි. ෆිසිකල් වල ඉදි ක්ලාස් කට් කරනවා, ගෑණි බලන්න යනවා. එහෙම එකක් නෑ. මෙතන ආපුවම මචං මාර නිවන. ඔබත් මාර ලස්සනට පාඩම් කරනවා ඇති ගෙදරට වෙලා කවුරුත් නැහැ නේද? අම්මා තාත්තා ළඟ ඉන්නවා. අම්මා තාත්තා ළඟ ඉඳන් තමයි ඉගෙන ගන්නෙ. නේද? ඔය අම්මා තාත්තා ළඟ ඉඳන් ඉගෙන ගන්න. කවුරුත් නැහැ, යාළුවෝ වද දෙන්න නැහැ. ගේ ඇතුළේ ඉඳන් ඔයාට ඕන වෙලාවක බලන්න පුළුවන්. නේද? ඒක තමයි ඒකේ තියෙන හැකියාව. ඒක තමයි ඒකේ තියෙන හැකියාව. අවඩ උදින් ඉන්න ගුරුවරු. මම මගේ ෆීල්ඩ් එකේ මම ආසම් ගුරුවරයා ඒ වර්ෂ. මම කොච්චරකවත් මම මාර ආස ගුරුවරේ හේමල් පෙරේර. කොච්චරවත් මම සර් මාර ආදරේ. මම දන්නේ මම මාර ශ්‍රමන් යන ලව් හේමස් සර්. මාර දක්ෂ ගුරුවරයෙක් නිහඬයි
ප්‍රතිඵල විකිරීමක් මම වැඩි ඒ කියන්නේ වැඩි නගන්න මම හේමන්සු දැකපු දේ තමයි වැඩි නගන්න අවශ්‍ය. තමන්ගේ ගෝලියෝ හදලා තියෙන උඩට මම මාර ආසයි කිසිම ඉරිසියාවක් නැහැ මිනිස්සෙක් ගැන. මං ජීවිතේ දැකපු හොඳම මිනිස්සෙක් තමයි හොඳම ගුරුවරයෙක් හේමල් පෙරේරා. මම දැකපු ටිකක් දැන් වයසයි සර්ගෙන් මම ගොඩක් දේවල් මම ඇත්තටම මම ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා. සමහර උගන්ලා නැහැ. සර්ගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සර්ගේ පොත් කියවලා සර්ගේ පේපර්ස් බලලා මටවත් කියනවා සර්ගෙන් මම මාර දේවල් ටිකක් ඉගෙන ගත්තා. ඇත්තට මට මගේ සබ්ජෙක්ට් එකේ මට වීරෙක් හේමල් සර් රැගිල්ලක් නැහැ. එන්නේ තමන්ගේ මම සමහර ළමයි මොකක්වත් දැකලා නැතුව ඇති. එන ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් තමන්ගේ ගෝලියෝ හදලා තියෙනවා ගොඩක්. ඔය දැන් ඉන්නේ නාමල් සර් කියලා එන සරු දක්ෂ සර් කෙනෙක් මම දැකපු විදියට මේ දක්ෂ ගෝලියෝ ටිකක් හදලා තියෙනවා උඩට. හරි. ඒ වගේ ගුරුවරු මාර ලස්සනට අවවාද දෙනවා. පොඩි ළමෙක්ව හදනවා. පරණ ඒවා විකුණන් කන්නේ ජීවිත කාලෙවත්. මම දැකපු ජීවිතේ දැකපු හොඳම ගුරුවරු තමයි පුතේ. ඒකයි. මම ඇති තමයි ඇති ආයේ තුෂාර කුඹුරගේතර සර් මම පාර අස්. එතන වාපේ මම මේ මට්ටමට එන්නේ. මම ඇත්තටම මගේ මාර ආසාවක් තියෙනවා. ඇත්තටම මගේ මාරම ආසාවක් තියෙනවා. ඔය තුෂාර සර් හේමා සර් මට්ටමට මම තව අවුරුදු 5කින් 6කින් යනකොට මම මාර ආසාවක්. හරි. අදටත් ඔයාලා මම මයිනදුව කියනවා ෆිසිකල් යනවනම් සර්ලාගේ ස්පේකට බය වෙන්න යන්න එපා. ඔයාලා ගොඩම තමයි. හරි. ඒ වාසේ එම හදලා තියෙනවා ගුරු මාසයේ ගෝලිය මාර විදියට ටීචින් ෆීල්ඩ් එක ඇතුළේ මාර සටිකක් සර් එන නයින්සරයි. නිවින් කතා කරන්නේ බයනවත් දැකලා නැහැ ඉතින් මම. හරි. ඒක තමයි ගුරු. ඒ තමයි ගුරු කිව්වේ. මොකද හේතු හරි ගුරුවරයා කියන්නේ දක්ෂයාට ඉගෙනීමේ පමණක් නෙවෙයි මචං. පන්ති අන්තිමය දක්වා උගන්වන්න ඕන ගුරුවරයෙක් වුණා. ඊට ප්‍රතිඵල දාන්න පුළුවන් වෙන පන්ති අන්තිමය දක්වා. ෆේල් මචං 3-4ක් තියාගේ ෆේල් තියාගෙන S තියාගෙන C තියාගෙන බයි හිතපන් ඉන්න දක්ෂම ළමයා බං අයිලන්ඩ් රෑන්ක් එකක් ගැස්සුවා ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් ගැස්සුවා කියන එක ගුරුවරයෙක්ට ඇත්තටම වැදගත් නැහැ. තමන්ගේ අන්තිමයා ඉන්න ළමයා දක්වා ඔක්කොම පාස් කරවලා හරි හොඳ ප්‍රතිඵල දාලා ගේම් ගස්සන එක තමයි ළමයෙක්ට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මම ඇත්තටම මම කැමතියි. මම මගේ එක තරගකරුවන් මම කැමති මම ඒ තරගකරුවෝ ළමයි අරගෙන මම හදලා තියෙනවා ඒ වලට. බලන්න මගේ මියලා ළමෙක්ව හදලා වෙන්නද? එහෙම ළමෙක් යන්න බෑ. එහෙම යන්න දෙන්නේ නැහැ මම මගේ පටන් ගන්න. ඒක ඔයාලා දන්නවා. ඒක ඔයාලා හොඳටම දන්නවා. ඔයගොල්ලෝ විදිහෙන් නම් දන්නවා. ඒක තමයි මම සිස්ටම් එක. ඒක තමයි සිස්ටම් එක සූදුවට හොරු වෙන්න තියන්න එපා ඉස්සරහට අනාගතේ මගේ මතවාදී පුතේ. මේක මගේ මතය. හරි. ගුරුවරයෙක් වුණාම මගේ තියෙන මතය. හරි. අපි අම්මලා තාත්තට ආදරේ වගේම පරිසරයට ආදරේ කරන්න ඕනේ. අපි අවංක වෙන්න ඕනේ අපේ ජොබ් එකට. ළමයාට අපි උගන්වන ළමයින්ට කවදාවත් බොරුවක් කරන්නවත් උගන්වන්න හොඳ නෑ. අපි පරණ ප්‍රතිඵල දාලා අපි උගන්වන්නේ ඒක ළමයාට. තමන් ව්‍යාපාරයක් කරද්දී ව්‍යාපාරය අවංක කරනවා නම් මාර ලස්සන. ව්‍යාපාරය තමන් අවංක කරනවා මාර ලස්සනයි නේද? තමන්ගේ ව්‍යාපාරය ඒක මාර ලස්සනයි. හැබැයි බොරු වංචා වලින් ළමෙක්ව හදනවා කියන්නේ මචං ඒ ළමයා හැදෙන්නේ නැහැ. ළමයාගේ මොලේ කොච්චර හැදුණත් දක්ෂ උඩේයි. හැබැයි උන්ගේ හදවතකුත් නැහැ. උන් තේරෙනවා සමාජයේ වැදගත් නැහැ. යන්න එපා කවදාවත් මගේ මතේ නම් අන්න ඒක. ඉතින් යාර දෙයක් නැහැ.